තුත්තෝනේ මට ලයි මුත්තෝනේ සම්බෝල ටිකක් එළමලි දැන් පරාක්‍රම බව ගැම්ම ගන්න වැඩබැරි ලංකන්සි ෆස් YouTube වීඩියෝ එක දාලා තින්නේ. ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ඊට පස්සේ TikTok එකට ගිහිල්ලා ෆලෝ කරන්න. එච්චරයි. හැරෙත් ටික හීනියට කපා ගන්න ඕනේ. මේ වගේ. නාවට අම්මට සිරි අඩෝ ලීක්ස් ටික බහන්න. අඩෝ මේ ලුණු ගෙඩි හීනි වැඩි. අප්පට මේවට ෂෝක්නේ. පොඩි බ්‍රේක් එකක් ගත්තා. කියන්නේ අපි මේ මොනවද ජූස් බොන ගමන් ජූස් බොන ගමන් දන්නන්න පොත්. One eternity later. තෙල්. අනේ නෑ ස්ලයිඩ්. ඇති ඇති කොහමද? පිසුයි. උතන. බෝතලෙම දාපයි තියෙනවා. මුන් දෙන්න උයනවට අර කරන්නේ සින්දු කියන එක. ඒකක්වත් හරියට කරගන්න බෑ. ඒක නිසා මුන්ව මියුට් කරලා යන මුන් මොනවද කරන්නේ කියලා. ඉස්සෙල්ලා ඕව දාන්න කලින් කැරල් ලීක්ස් ලුණු දාන්න කලින් හොඳට තෙල් ටික රත් වෙලා තියෙන්න ඕනේ. දාලා කසාවෙන්න සදා. සුබදේ දෙන්නේ සපයි කරන්නේ නාස්තලින් ඉපා. ඒ සද්දෙන්නේ බං ඒක සින්නේ. මම පිච්චර සද්ද. දැන් ගෙනෝ. දැක්කන මුන්ට ඇත්තටම වැඩ බෑ. ඒකනේ වැඩ බැරි ලංකස් කියලා දාලා තියෙන්නේ. හරියට තෙල් ටික රත් වෙලා නැති හින්දා තමයි පිච්චෙන සද්දයක් එන්නේ නැත්තේ. විනාඩියක් තියා ගන්න ඕනේ මේකේ. දුඹුරු පාට වෙනවා. මිනිස් ටිකලා. එච්චරයි. එච්චරයි කෝක ගහන්න ඔය බීට් එක ගහන්න ටක් ගන්නවා සද්දලා බිස්කට් කුඩු. මූට මදනය ගහලා අම්මට සිරි ඒ බඩු ෂෝක්නේ. දාපි බිස්තර ටික හදා බිස්තර ටික. බිස්තර කොහෙන්ද එනාවේ? බිස්තර නෝනාවෙන් ගත්තේ. බිස්තර නෝනා. ඔව්. බිත්තර ගන්න ඕනේ. බිත්තර කියන්නේ ප්‍රෝටීන්. සිත බැඳුනා. we fucked up. අයියෝ කෑමනේ. නාන එච්චර අවුලක් නැහැ සැරට ඕනේ. කනවා දාලා. හොඳට මික්ස් කරනවා. නෑ ඇති අනිත් ඒවා දාන්න ඕනේ. අර කරි එක තියෙනවනේ බා. ඔව්. A few moments later. මුන් දෙන්න රැත්‍රෝ මදනය ගහලා තමයි සින්දු කියකි ඉන්නවා. හරියට උඹලට කියලා දෙන්නෙත් නෑ මොනවද කරන්න ඕනේ කියලා. පිත්තර ටික හොඳට බැදුනට පස්සේ තමයි කපපු පරාට ටික දාගන්නේ. මම දාගන්නේ. ඊට පස්සේ පැකට් එකක්.
දැන් මේ කපපු පොරාට ටික එළවලු ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ වගේ රත්තරන් පාට වෙනවා. චිකන් කරිය දාගන්න. Chicken curry අර ගෙදර හදපු බඩු. දාන්න අම්මට සිරි. එච්චරයි. කැරකෙන්න. අඩියනි මේක අපි. හරි මේක තමයි වැඩ බැරි කොත්තේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. අඩෝ මුන්දෙන්ට බැන්නට වැඩ බැහැ කියලා මුන්දෙන් අර හඩ ගොට්ටු හදලා දිනවට මටත් බඩගිනි වගේ. දැන් අපි දෙන්න පාරෙන් හොයාගත්ත මේ අහිංසක දෙන්නට කන්න දීලා බලන්න යන්නේ. කොහොමද රියැක්ෂන් එක කියලා. ඕගොල්ලොන්ට මේ කොත්තු ගැන මොකක්ද හිතෙන්නේ ඇත්තම කියන්න ඕන? පට්ට කොට්ටුව මෙච්චර හොඳ කොට්ටුවක් කාලා. එච්චරයි. වැඩ බැරි හදුවොත් එච්චරයි. කොල්ලෝ අපි ගියා. අනේ අයියේ යන්න එපා. අනේ අයියේ ඉන්න. කොත්තු ඕනේ. වාදයක් වෙන්න එපා. අනේ ඵලයන් බොම්බර දෙන්නවා තියාගන්න වැඩේම ඒත් මොනවා වුණත් කොල්ලෝ දෙන්න අතල්ලයක් දුන්නා. ඒක නිසා සපෝට් එකක් දෙමුනේ කට්ටිය. උඹලා වීඩියෝ එක එන්ජොයි කරා මුන්දෙන්ට සබ්ස්ක්‍රයිබ් පාරක් දීලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඒගොල්ලෝගේ TikTok account එක follow කරන්න පහ වුණා වුණා.